Hello everyone, welcome to our YouTube channel. අදත් අපි ඔබ සමග හමු වෙනවා. ඉතාමත්ම වැදගත් වාක්‍ය රටාවක් ඉංග්‍රීසි කතනයේදී ඉංග්‍රීසි කතා බහේදී භාවිතා වන මේ රටාව අපිට යෙදෙන්නේ දැන් අපේ සිංහලෙන් මේක යෙදෙන්නේ පොඩි වචනයක් හැටියට දැන් අපි කියනවා අපරාධිනි කියලා කියන්නේ. දැන් මේ වගේ අදහස් අපි ප්‍රකාශ කරන ඉදිරියදා ජීවිතේදී අපරාධිනි ඔයා අද ආවේ ඔයාට කෝල් එකක් දෙන්න තිබුණානේ. අපරාධිනි ඔයා මේවට සල්ලි විදන් කළේ. ඔයාට මේකට විදන් කරන්න තුන්න තිබුණානේ. අපරාධිනි ඔයා ජොබ් එකෙන් අස්සුනේ. මෙන්න මේ අදහස් ප්‍රකාශ කරන්නද අපරාධිනි කියලා අපි අර මේ වචනේ පොඩි වුණාට ටිකක් අර ඉංග්‍රීසි අපි වාක්‍ය හදනකොට චුට්ටක් මේක වාක්‍ය දිගයි මේ පොඩක් අමාරුයි කියලා හිතන්න එපා. මේක හුරුුණාට පස්සේ මේක හරියනවා මේ වාක්‍ය රටාව. එදිනදා කතා බහේදී ඉතාමත් ලස්සන වාක්‍ය රටාවක් මේ රටාව. මේ රටාව හැදෙන්නේ මෙහෙමයි මේ සෙන්ටෙන්ස් එක කතෘ පදේ නැත්නම් සබ්ජෙක්ට් එකට එකතු වෙනවා should not have. මේ should not කියන නැත යන පදය should එක not එක දාලා have should not have ඊළඟට මේකේට යෙදෙන්නේ අන්තිමට ක්‍රියාවේ තුන්වන අවස්ථාව past participle form එක කියලා අපි කියනවා ක්‍රියාපදයේ තුන්වන අවස්ථාව. එතකොට මතක තියාගන්න කතෘ පදේ නැත්නම් සබ්ජෙක්ට් එකට යොදන should not have. මෙතෙන්දී කතෘ ඒක වචන වුණත් බහු වචන වුණත් should not have. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් I should not have he should not have. ඊළඟ ක්‍රියාවේ තුන්වන අවස්ථාව past participle එක මෙතන ඒක මතක අපි තියාගන්න ඕන. ඒකයි යෙදෙන්නේ භාවිත වෙන්නේ. අපි එහෙනම් බලමු උදාහරණ කීපයකට ගිහිල්ලා අපි නිතර භාවිත කරන වාක්‍ය රටා කීපයකට යෙදিলা you shouldn't have gone there. අපරාධිනේ ඔයා එහෙ ගියේ. ඔයා කෝල් එකක් දුන්නා ඉවරයිනේ. you shouldn't have gone there. ඉතින් බලන්න එතන shouldn't have කියන පදයට එක්ක ක්‍රියාවේ තුන්වන පදය past participle form එක go කියන එකේ past tense එක went. එතන තුන්වන අවස්ථාව තමයි past participle අවස්ථාව තමයි gone. ගිහිල්ලා කියන අදහස එන්නේ. අපිට නිතරම වැදගත් වෙන්නේ මේකේ past participle form එක. තුන්වන අවස්ථාව ක්‍රියාවේ. You shouldn't have gone there. ඔයාට එහි නොගිහිල්ලා ඉන්නයි තිබුණේ. ඊළඟට බලමු අපි මේ තවත් නිතර භාවිත කරන උදාහරණ කීපයක් අපි අවස්ථාවන් කීපයක් අපරාධි ඔයා ජොබ් එකෙන් අස්සුනේ. You shouldn't have left the job. එතෙන්දී ක්‍රියාපදය left කියන්නේ එතන simple පදය තමයි leave අස් වෙනවා. ඒක past form එක left past participle form එක leftමයි. එතකොට අපි දැන් භාවිත කරන්නේ you shouldn't have left the job. අපරාධි ඔයා ජොබ් එකෙන් අස්සුනේ. අපරාධි ඔයා ඒ කෝස් එකට රෙජිස්ටර් වුණේ. ඒ පාඨමාලාවට බැඳුනේ. ඒක වැඩක් නේ තේරුමක් නැහැ කියලා අපිම කියනවා සමහර වෙලාවට අපිට කියන්න වෙනවා. නැත්නම් අපි අපරාධි ඒ කෝස් එකට බැඳුනේ. We shouldn't have enrolled for the course. We shouldn't have එතන පාඨමාලාවකට බැඳෙනවා පන්තියකට බැඳෙනවා ලියාපදිංචි වෙන අදහස කියනකොට අපි ක්‍රියාපදයක් භාවිත කරනවා enroll කියලා. enroll එතන enrolled කියලා දෙනවා past participle අවස්ථාව. You shouldn't have enrolled for that course. අපරාධි ඔයා
එකට බැඳුනේ පාඨමාලාවට. අපරාධිනේ ඔයා මේවට සල්ලි ඉදන් කරේ. අපි මෙහෙම අවස්ථාවල් කියනවනේ එදිනදා ජීවිතේදී. You shouldn't have spent money for these things. You shouldn't have spent money. අපරාධි ඔයා මේවට සල්ලි ඉදන් කරේ. එතෙන්දී අර ඉදන් කරනවා spent. එතන past participle form එක spent. තවත් අපි බලමු උදාහරණ තවත් මේ නිතර භාවිත වෙන අපි අවස්ථාවන්. අපරාධී එයා ඉක්මන් තීරණයක් ගත්තේ. එයාට ඉක්මන් තීරණයක් නොගෙන ඉන්නයි තිබුණේ. She shouldn't have made an urgent decision. She shouldn't have made එතෙන්දි බලන්න ක්‍රියාපදයෙන් මේ අපි තීරණයක් ගන්නකොට අපි කියනවා make a decision කියලා. එතන make කියන ක්‍රියාපදේ past participle form made කියලා එදෙනවා. MADE made. You shouldn't have made an urgent හදිසි තීරණයක්. decision. immediate decision කියන්න පුළුවන්. හදිසි. අපරාධී එයා විද්‍යා විෂයන් කරේ. විද්‍යා විෂයන් තෝරගත්තේ අපි විදිහට කතා කරනවා නේ අපි ඉදා ජීවිතේදී. She shouldn't have done science subjects. එයාට එක්ක කලා හරි එක්ක කොමර්ස් හරි විෂයන් කරන්න තිබුණේ. She shouldn't have done science subjects. එතන බලන්න she shouldn't have එක නිතර ක්‍රියාපදයේ do එකේ past participle form එක done. She shouldn't have done science subjects. අපරාධි ඔයා එයාට බැන්නේ. ඔයාට බනින්න ඉන්නයි බනින්න නැතුව ඉන්නයි තිබුණේ. අපි එහෙම කියන්න අපිට මේ වගේ අවස්ථාවල් අපිට එදිනදා ජීවිතේ අපිට කියන්න වෙනවා. කියනවා අපි සාමාන්‍යයෙන්. You shouldn't have blamed him. නැත්නම් her. අනේ එතන බනිනවා කියන blame BLAM දොස් පවරනවා. BLAM එතන ED. එහෙම නැත්නම් අපි බනිනකොට අපි කියනවා scold කියලා කියන්න පුළුවන් scold. Scolded. You shouldn't have scolded him. You shouldn't have scolded her. අපරාධී ඔයාට බැන්නේ. අපරාධේ මන්දාරා බැන්දේ දුහා වුණේ දැම්මම. එයාට තව කල් ඉන්න තිබුණා. නේද අපි එහෙම කියනවනේ. මන්දාරා shouldn't have got married. මන්දාරා shouldn't have got married. මම හිතන්නේ ඔබට මේ වාක්‍ය රටාවන් මම හිතනවා වැදගත් වෙයි කියලා. මේක වැදගත්ම දේ this is not just a pattern, spoken pattern. මේක pattern එකක්ම විතරක් කියලා හිතන්න එපා. මේක වැදගත්ම දේ තමයි you have to practice alone. Practice sentences. පුහුණු වෙන්න. වාක්‍ය හදන්න පුහුණු වෙන්න. නිසා pattern එක විතරක් අපි එහෙම ඉගෙන ගන්න මදි. අර practice is very important. පුහුණුව තමයි ඉතාම වැදගත් වෙන්නේ. එහෙනම් අදට අපි සමු ගන්නවා. We will be back in our next video. Until you meet again, goodbye.